Okay, kiddos. Can you all hear me? Sorry for the inconvenience happen. Sir. Yes. Yes, sir, I can see you. Okay. කවුද මට කතා කරා නේද සර් කියලා? All right. Let's continue. Can you see the screen? We were in here. I can hardly believe that. I can hardly believe that කියන්නේ මොකක්ද? මට අදහ ගන්නත් බෑ. මට ඒක විශ්වාස කරගන්නත් බෑ. අපි එහෙම කියනව නේද? මම මේක වෙනදට විශ්වාස Yes. මට විශ්වාස කරගන්නත් බෑ. මං කොහොමද ඒක විශ්වාස කරන්නේ? අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. Okay. Can you see the screen? Yes, sir, I can All see right. the screen. All right. Here are some examples. Examples with I can hardly believe that. I can hardly believe that. මට ඒක විශ්වාස කරගන්නත් බෑ. First one. I can hardly believe that it's true. ඒක ඇත්තක් කියලා මට විශ්වාස කරගන්නත් බෑ. ඒක ඇත්තක් කියලා මට අදහ ගන්න බෑ. අන්න ඒ වගේ අපි කියන්නේ. සිංහලෙන් නම් අපි normally we say අදහ ගන්න බෑ කියන්නේ. අදහ ගන්න බෑ කියලා තමයි අපි normally කියන්නේ. Second one. I can hardly believe that she won. I can hardly believe that she won. ඇයි දිනුවයි කියලා මට හිතා ගන්නත් බෑ. නේද? Next one. I can hardly believe that he lied. එයා බොරුවක් කිව්වා කියලා මට හිතා ගන්නත් බෑ. මට විශ්වාස කරන්න බෑ එයා බොරුවක් කිව්වා කියලා. දැන් හැමදාම ඇත්ත විතරක් කතා කරන හොඳ ළමයි කියලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. හැමෝම හොඳ ළමයි තමයි. අපි කියන හොඳ ළමයිට කියනවා එයාලා බොරු කියන්නේ නැහැ කියලා නේද? එතකොට එහෙම ළමයි බොරු කිව්වහම කට්ටිය කියනවා නේද? I can hardly believe that he lied. එයා බොරුවක් කිව්වා කියලා මට විශ්වාස කරගන්නත් බෑ. Look at the next example. I can hardly believe that we finished. මේක ඉවර කරයි කියලා මට නම් හිතා ගන්නත් බෑ. නේද? කරන්න අමාරු tough work එකක් දුන්නට පස්සේ නේද? මට හිතා ගන්නත් බෑ අපි මේක ඉවර කරයි කියලා. I can hardly believe that I passed. නේද? දැන් අපි හිතාගෙන O level ඉවර වෙච්ච සෙට් එකක් ඉන්නවනේ මෙතන. O level ඉවර වෙච්ච සෙට් එකක් ඉන්නවා නම් දැන් කට්ටිය කියනවා අපිට විද්‍යාව අමාරුයි අපිට ගණන් අමාරුයි නේද? සයන්ස් අමාරුයි මැත්ස් අමාරුයි එතකොට තව හිස්ට්‍රි අමාරුයි ඔය වගේ එක එක සබ්ජෙක්ට්ස් අමාරුයි කියලා කියනවා. මේ එතකොට හදිසි ඒ විෂයකට ඒ සබ්ජෙක්ට් එකකට අපිට A පාස් එකක් තිබුණොත් I can hardly believe that I passed. මේක පාස් වුණා කියලා මට හිතා ගන්නත් බෑ. නේද? අන්න ඒ වගේ තමයි අයිඩියා එක එන්නේ. I can hardly believe that they forgot me. එයාලා මාව අමතක කරයි කියලා මට නම් හිතා ගන්නත් බෑ. නේද? හැමෝටම දැන් යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඒ අනිත් යාළුවෝ ඔක්කොටම sorry for the inconvenience පැටව. හරි මම හිටියේ හරි
ඔයාලගේ යාළුවෝ ඔක්කොම ටික එකට එකතු වෙලා පාටි එකක් දැම්මට පස්සේ ඔයාව විතරක් අමතක කරනවා. එතකොට ඔයා කියනවා එයාලා මාව අමතක කරයි කියලා මට හිතා ගන්නත් බැහැ. I can hardly believe that they forgot me. Get it? I can hardly believe that this is real. මේක ඇත්තක් කියලා මට විශ්වාස කරගන්නත් බෑ. මේක ඇත්තක් කියලා මට විශ්වාස කරන්නත් බෑ. I can hardly believe that you did it. ඔයා ඒක කරයි කියලා මට විශ්වාස කරන්න බෑ. Excuse me, sir. I think you are switched off your camera. Sorry, Betty. Sir, I think you are turn off your camera. Mm-mm. Can you see me? Yes, yes, sir. Now it's okay. All right. හරි. එතකොට එයා එක කරයි කියලා මට විශ්වාස කරන්නත් බෑ. මට අදහා ගන්න බෑ එයා එහෙම දෙයක් කරා කියලා. I can hardly believe that you did it. ඔයා එහෙම දෙයක් කරා කියලා මට හිතන්නවත් බෑ. I can hardly believe that we met again. අපි ආයි පාරක් හමු වුණා කියලා මට නම් විශ්වාස කරන්නත් බෑ. නේද? Look at the last example. I can hardly believe that the time is I can hardly believe that the time is over. I can hardly believe that the time is over. මට විශ්වාස කරන්නත් බෑ වෙලාව ඉවරුණයි කියලා. හරි. දැන් මම වෙලාව ඉවරුණයි කියලා විශ්වාස කරන්න බෑ කියලා කියනව නේද? ඒ වුණාට දැන් මට මැසේජ් එක ආවා තව ටික වෙලාවකින් මීටින් එක එන්න වෙනවා. ඒ නිසා use the other link to join the other session if this meeting will end. මේ මීටින් එක එන්න උනොත් එහෙම අනිත් link එකෙන් ආයි පාරක් log වෙන්න. Let's continue. I bet how to like. I can't bear. I can't bear. What does it mean? It's unpleasant for me. I can't bear. ඒ කියන්නේ I can bear කියන්නේ what does it mean? It's unpleasant for me. Guys, can you all hear me? Yes, sir. All right. Yes, 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 sir. හරි. I can't bear කියන්නේ මොකද්ද? මට වලහෙක් වෙන්න බෑ කියලාද? මට වලහෙක් වෙන්න බෑ කියලා නෙමෙයි. Sorry. මට කරන්න බෑ වගේ කියන ඒ දේ දරා ගන්න බෑ වගේ අයිඩියා එකක් තමයි එතනදී එන්නේ. Let's check some examples out. අපි examples ටිකක් බලමු.